සුබ දවසක් සියලුම දෙනාට A4 ඉතින් ගෙන අලුත්මත් වීඩියෝ එකට ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ දිනවල කරගෙන යන්නේ පුනරීක්ෂණ පාඩම් මාලාව. ඒකේ අපි ප්‍රස්ථාර ආශ්‍රිතව දෙවන පත්‍රයේ ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න වීඩියෝයක් දැම්මේ. ඒක ඇත්තටම එක ගානේ සාකච්ඡා කරන්න පුළුවන් වුණේ වීඩියෝ දික් කරන නිසා. ඉතින් ඒකේ දෙවන ගැටලුව අද සාකච්ඡා කරනවා 1995 අප සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ හතරවෙනි ගාන. ඒක සාකච්ඡා කරන්න තමයි මේ වීඩියෝ ගෙනාවේ. ඉතින් පුනරීක්ෂණ මාලාවත් එක්ක සෙට් වෙලා නැත්නම් ඔයාලා ගිහිල්ලා channel එක බලන්න. ඒකේ තියෙනවා පුනරීක්ෂණ මාලාව වර්ගසිත ප්‍රස්ථාර සමගාමී සමීකරණ විසඳීම ආශ්‍රිත ගොඩාක් පාඩම් කීපයක් මම කරලා තියෙනවා. ඉතින් channel එකට අලුත් කරලා channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, යාළුවන්ට share කරන්න. ඉතින් අප සාමාන්‍ය පෙළ ගණිතය කොට දාගන්න අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි. ප්‍රස්ථාරාශ්‍රිත දෙවන පත්‍රයේ ගැටලු තමයි සාකච්ඡා කරගෙන ඉඳී. මේ පළවෙනි ගැටලුව අපි සාකච්ඡා කරා. ඒකේ වීඩියෝ එකේ කාඩ් එකක් මම උඩින් දාන්නම් ගිහලා බලන්න. ඒ වීඩියෝ එක බැලුවේ නැත්තම් මේ 1994 ප්‍රශ්නය කොහොමද අපි ප්‍රස්ථාරාශ්‍රිත ගාන සම්පූර්ණයෙන්ම අවසන් කළේ කියලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. අපි අද වීඩියෝ එකේ සාකච්ඡා කරන්න ඉන්නේ 1995 අප සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ ප්‍රස්ථාරාශ්‍රිත ගාන. ඉතින් විනාඩි කිහිපයක් අරගෙන මේ ගාන හදන්න මම ඔයාලට කලින් වීඩියෝ එකත් කිව්වා මේ ගාන හදලා වීඩියෝ එක පෝස් කරලා මේක හදලා ආයෙ වීඩියෝ එකත් එක්ක සෙට් වෙන්න කොහොමද මේක හදන්නේ කියලා හරි අර වීඩියෝ එක පෝස් කරලා මේකෙදි වීඩියෝ එකක් නිසා මම මේ වීඩියෝ එක දැන් කරගෙන යනවා ඔයාලා පෝස් කරලා ගණන හදන්න. ඉතින් ඇත්තටම මේ ගානත් අර අපි කලින් ගානට හා සමානයි. ගොඩක්ම ළඟින් යනවා. ඒකේ කොටස් ටික ඒ විදිහටම කරොත් ඔයාලට මේකේ සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. ඉතින් හොඳයි වීඩියෝ එක බලන්න. මම නිතරම කියන්නේ channel එකේ තියෙන වීඩියෝස් ගොඩක් ඒවා හොඳයි. රිවිෂන් අපි සෙට් එකක් බලා පටන් ගෙන දෙන රිවිෂන් ටික බලාගෙන යන්න. ඔයාලට තව ටික කාලයක් තියෙන අප සාමාන්‍ය පෙළ ගණිතයට මේ පාර හරි ගියේ නැත්නම් ඊළඟ පාර හරි ගොඩ දාගන්න තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරගෙන යන්නේ. හරි අපි යමු අද ගානට y සමානයි ඍණ 2x ධන x ධන 1 ශ්‍රිතය ප්‍රස්ථාරය ඇඳීමට සඳහා x සහ y අගයන් ඇතුළත් අසම්පූර්ණ වගුවක් පහක් දැක්කේ. හැමදාම දෙන වගේ අසම්පූර්ණ වගුවක් දීලා තියෙනවා. මෙයාලා සම්පූර්ණ වගුවක් කවදාවත් දෙන්නේ අපි තමයි සම්පූර්ණ කරගන්න ඕන. හරි. අසම්පූර්ණ වගුව අපිට දීලා තියෙනවා. කරා අපි කියලා දෙනවා පළවෙනි කොටස යනුව ඉහත වගුව හිස්තැන් පුරවන්න කියලා. හරි. අපි කරන්නේ ඉතින් ලස්සනට ප්‍රශ්න අංකය සහ කොටස් අංකය දාලා ප්‍රශ්නය කරන්න පටන් ගන්න. කොන්ත්‍ර මාතික තියාගන්න ලස්සනට ලියන්න එකට ලකුණු ලැබෙනවා ළමයි. හරිද? හරි. ඉතින් ආ කොටස ආගේ පළවෙනි එක. දැන් අපි කලින් කියලා දුන්න කොහොමද ඒක කරන්න කියලා අපි අනිවාර්යෙන් දැන් මේක දානවා x සමානයි ඍණ 2 අවස්ථාවට කියලා අරගෙන සිතේර ආදේශ කරනවා. හරි. ඍණ 2යි x වර්ගය කියන්නේ දෙකේ වර්ගය ධන x ධන 1. දැන් මේක සුළු කරාම ඍණ 2 වාරයක් ධන 4 ඍණ 2 ධන 1. හරිද? එතකොට ළමයි මේක එනවා ඍණ 8යි ඍණ 2යි ධන 1 කියන්නේ ඍණ 10යි ධන 1යි ඍණ 9යි. ඍණ 9. ඊළඟට අපිට තියෙන බිංදු අවස්ථාව x සමානයි බිංදු අවස්ථාවට x සමානයි බිංදු අවස්ථාවට අර විදිහටම අගයන් ආදේශ කරන්න ඕන ඍණ 2 වතාවක් බිංදුව වර්ගය දාන බිංදුව ධන 1 කීයද එතන 1 හරි x බිංදුව නම් y ගගේ 1යි ඊපස්සේ දෙවෙනියට අපිට දීලා තියෙන්නේ දැන් මේක බලන්න මේක පොඩ්ඩක් අපිට කලින්ට වඩා කලින් ගණන් වලට වෙනස් මේක බලන්න x ගේ අගයන් දීලා තියෙන මේක ඍණ 3 ඍණ 1 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව භාගය මේ බලන්න භාගය 1 2 3 භාගය වගේ එකක් අපිට දැන් ඒතර සමමිතිකව පේන්නේ නැහැ භාගය වගේ දුන්නා හරිද දැන් මේක අපිට දීලා තියෙන්නේ මේ අගයන් ටිකනේ එතකොට අපිට එකකින් එක වැඩි වෙන එකක් දීලා තියෙනවා මේකේ භාගය කියලා අගයකුත් දීලා තියෙනවා එතකොට නිකන් මේ පැත්තෙන් බලලා අපිට මේක උත්තරේ දාන්න බෑ. හරි.
අපි හොයනවා x සමානයි භාගය අවස්ථාවට ළමයි. එතකොට x සමානයි භාගය අවස්ථාවට සුළු කරනවා. එතකොට එන්නේ අපිට y සමානයි 1. y සමානයි 1. සුළු කරන්නේ මම එක කරන්න යන වෙලාව ප්‍රතික කියන්නේ ඍණ 1 වාරයක් ඍණ 2 වාරයක් භාගයේ වර්ගය ධන භාගය ධන 1 ඉතින් මේක සුළු වෙනවා මේක 4ට 4 සුළු වෙනවා. මෙතන ඉතුරු වෙන්නේ ඍණ 1ක් නේද? ඍණ 2ක් ඍණ 2කින් 1යි ඊට පස්සේ ධන 2කින් 1යි ධන 1 ඍණ 2කින් 1යි ධන 2කින් 1යි සුළු වෙලා ධන 1 විතරක් ඉතුරුනවා. හරි. එතකොට මෙන්න මේක තමයි සම්පූර්ණ කරලාද මේ වගුව. හරිද? ඊළඟට අපිට සමාම්ප්‍රදායික විදිහට දෙලා තියෙනවා. ඒකට සපයාදී ප්‍රස්ථාර කඩදාසි x අක්ෂයේ දිගේ කොටු 10කින් කුඩා කොටු 10කින් එක් ඒකකයකද y අක්ෂයේ කුඩා කොටු 10කින් එකක දෙකක්ද නිරූපණය වන පාරේ ප්‍රස්ථාරය. ඒ වගේම තමයි අපි කරන්නේ මෙන්න ප්‍රස්ථාරය මම අදපු විදිහට. දැන් මේකේ ළමයි මේ බලන්න මේක කොහොමද අපි මේක ගත්තේ කියලා. දැන් මේකේ ඍණ 20ක් මාක් කරන්න තියෙනවා ළමයි. බලන්න ඍණ 20 මාක් කරන්න තියෙන නිසා මම ප්‍රස්ථාරය ටිකක් උඩට ගත්තා. මේ බලන්න x අක්ෂය පොඩ උඩට අරන් තමයි මම මේක සාරේ. ඔයාලා හැමදෙස්සම මේක අඳින්න කලින් ඔයාලා ප්‍රස්ථාර කොළ හම්බ වෙනවා. ප්‍රස්ථාර කොළ අඳින්න කලින් ඔයාලා කලින් පොඩි දල සටහනක් ගහ ගන්න ඕන. මොනවද මාක් කරන්න ඕන එන්න ඕන කියලා. දැන් මේකේ දල මෙතන දල 20 තමයි අඩුම. 20 ඍණ 20 තමයි අඩුම. පුරු උඩට එන්න ඕන පුළුවන් උපරිමාගය කීයද බලන්නකෝ. ධන 1නේ. ඒක නිසා දැන් එතනින් එහාට යන්නේ නැහැ එක වගේ කියන්නේ. එකයි ඕනනම් දෙකට වෙන්නකම් තියාගෙන පල්ලෙහාට නේද වැඩිපුර ඕනේ. ඒක නිසා ඒ ඉඩ කොහොමද කළමනාකරණය කරගෙන ඔයාලා මේ ප්‍රස්ථාරයේ අක්ෂ දෙක ඇඳ ගන්න ඕනේ ඉස්සෙල්ලා. සමහර ප්‍රස්ථාරේන ඔයාලට ඍණ පැත්ත වැඩිපුර වෙනවා. ඒකට ඔයාලා ඍණ පැත්තට ගොඩක් දීලා ධන පැත්තට බර වෙලා තමයි අක්ෂ අඳින්නේ. y අක්ෂ. ඒක ඔයාලා කලින් පොඩි ප්ලෑන් එකක් දාගන්න ඕන මේ වගුව දිහා බලලා. හරිද? දැන් මේ විදිහට තමයි මම හඳන්නේ. හරිද? මේකේ x සහ y අක්ෂ ලකුණු කරලා නම් කරනවට ලකුණු හම්බෙන බිඳුවත් එක්ක මුල් අක්ෂයත් එක්ක. ඒක හැමතිස්සෙම මතක් කරන්නේ ඔයාලා ලකුණු එකතු කරගන්න බෑ. ඔයාලා කොහෙන් හරි ලකුණු එකතු කරගන්න ඕන නිසා තමයි මම මේ පොඩි පොයින්ට් උත් කියන්නේ. එතකොට මේ විදිහට අපිට කිව්ව විදිහට අපි කුඩා කොටු 10කින් x අක්ෂයේ එක එකකයක් වෙන විදිහට මේ මාක් කරලා තියෙනවා. හරිද? ඒ වගේම y අක්ෂයේ කුඩා කොටු 10කින් එකක දෙකක් වෙන විදිහට මාක් කරලා තියෙනවා. හරිද? ඊළඟට අපි ප්‍රස්ථාරය අඳින්න කරගෙන යමු. ඍණ 3 ඍණ 20. අපි ගියා ඍණ 3ට කෙලින්ම ඍණ 20ට පල්ලෙහාට අරගෙන මෙන්න මෙතන මාක් කරනවා. කතිරේ දාලා අපි ගෝලේ මාක් කරනවා. ඒක එක්කෙනාගේ කිසි මම නම් කියන්නේ කතිරයක් දැම්මොත් හරියටම කතිරේ මැද එන තැන තමයි ලක්ෂ්‍ය කණ්ඩායම් කියන්නේ. ඒක නිසා අපි එක දාලා රවුම් කරනවා. ඊළඟට තියෙන්නේ ඍණ 2 ඍණ 9. ඍණ 2 ගියා ඍණ 9 මෙතනින් ගත්ත මේ 8ත් 10ත් ඍණ 10ත් අතර තමයි එකදී. හරිද? මෙන්න මේ ලක්ෂ්‍ය. ඊළඟට මොකක්ද ළමයි? ඍණ 1 2. ඍණ 1 ඍණ 2 මේ ඍණ 1ට ගියා ඍණ 2ට මෙතන ලක්ෂ්‍ය. ඊළඟට බිඳුවේ 1 මෙතන බිඳුව 1 මෙතන. ඊළඟට මොකක්ද තියෙන්නේ? භාගයේ 1 මේ භාගයේ කොහමද? එතන භාගය මේ මෙතන පහකින් තියෙන භාගය. මේක 1. ඊට පස්සේ මොකක්ද ළමයි? 1 බිඳුව මෙතන 1 බිඳුව. හරි. පස්සේ 2 ඍණ 5. මෙතන 2 ඍණ 5 මෙතනින් ඍණ 5 බැලුවා මෙතන. ඊට පස්සේ 3 14 3 මෙන්න මෙතනින් 14. හරි. ඊට පස්සේ මේ ප්‍රස්ථාරය අඳින මෙන්න මෙහෙම වක්‍රය සුමට වෙන විදියට මෙහෙම මෙතනින් අරන් මෙහෙම ගන්න ඕන. අතන හරියට. මෙතන වලට පේනවා නේද? මෙතන මැද ලක්ෂය අපිට කලින් ප්‍රස්ථාරය වගේ ඇවිල්ලා නැහැ.
හරිද මේක මැද ලක්ෂයක් තියෙනවනේ කලින් ප්‍රස්ථාරය ඒ වුණාට මේ ප්‍රස්ථාරය එහෙම නෑ මැද ඒත් අපි හරියට මෙතන සුමට වක්‍රය ගන්න ඕන මෙන්න මෙහෙම නැත්තම් අපිට ඊළඟ ගණන් වලදී අපිට ඕන වෙන සමහරකට උත්තර ගන්න බැරි වෙනවා. ඒතකොට මෙතන සුමට වක්‍රය එන්න ඕන ටිකක්. ඒ කියන්නේ එක කියන ලක්ෂයට උඩින් මෙන්න මෙතන තමයි හරි මැද්දෑවට එන්නේ. හරි. බිඳුවත් භාගයත් අතර තමයි. හරි. හරි මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඔයාලා හැමතිස්සෙම සුමට වක්‍රයට ලකුණක් හම්බ වෙනවා කියන එක ඔළුවේ තියාගෙන ප්‍රස්ථාරය අඳීම කරන්න ඕන. හරි. මම හැමතිස්සෙම කියනවා පාස් පේපර්ස් කරන්න, මාර්කින් ස්කීම් බලන්න. රෙෆරන්ස් බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා. හරි ලකුණු කොහෙන්ද එන්නේ කියලා. හරි දැන් මම ප්‍රස්ථාරයේ කොටස් දෙක හරි වගුව සම්පූර්ණ කරා ප්‍රස්ථාරය ඇඳලා. හරිද? අපිට තියෙන දැන් ඉතින් එහාට කරගෙන යන්න. හරි. මේකේ දැන් අපි හරියට මේ වක්‍රය ඇඳ ගන්නවා කිව්ව එකට මොකද ඇඳ ගන්න හේතුව ඔයාලට ඊළඟ ප්‍රශ්නේ කියවම තේරෙනවා. ඔබේ ප්‍රස්ථාරය ඇසුරේ සම්මිතික රේඛාවේ සමීකරණය ලියන්න. හරිද? සම්මිතික රේඛාව අපි හැමතිස්සෙම දන්නවා මේ වක්‍ර ශ්‍රිතය වක්‍ර ප්‍රස්ථාරයක් ආවම මේකේ සම්මිතික අක්ෂයක් එන්න පුළුවන්. හරි මැදින් සම්මිතිකව බෙදෙන අක්ෂය කොහෙද කියලා වහන්න. හරිද? එතකොට මේක මේ අවස්ථාවේදී ඇත්තටම අපිට එකපාරටම කියන්න බෑනේ මෙන්න මේක තමයි සම්මිතික අක්ෂය කියලා. හරි මැද කියන්නේ උපරිමයට යන උපරිමය එන අවස්ථාවට අදාළ x ගේ අගයක් නැහැනේ. අපිට එකපාරට කියන්නේ. දැන් මෙතනදී මෙතන නම් පුළුවන් මෙතන 6නේ උපරිමය ආව අපිට. ඒතර අපිට කියන්න පුළුවන් ඍණ 1 තමයි ඍණ 1 කියන්නේ x සමාන ඍණ 1 තමයි මේක සම්මිතික අක්ෂය. හරි x සමාන ඍණ 1. මේ සම්මිතික අක්ෂය කියලා අපිට උඩ ගාන කියන්නේ 94 ගාන කියන්න පුළුවන්. මොකද අපිට 95 ගාන කියන්න බෑ. හරියටම මේකේ උපරිම ලක්ෂයට අදාළ x කණ්ඩායමක් අපි දන්නේ නැහැනේ. x ලක්ෂයක් දන්නේ. එතකොට අපිට කියන්න බෑ මොකක්ද සම්මිතික. අපි එක හදන්නේ මෙන්න මේක. x ගියාගේ බිඳුවයි x ගියාගේ භාගයයි අවස්ථා දෙකේදීම අපිට එන්නේ y ට එකක්නේ. එතකොට ළමයි මෙන්න මේ හරිනම් මේ දෙකේ හරි මැද තමයි හරි මැද මේ දෙකට හදාලා හරි මැද තමයි සම්මිතික අක්ෂයනේ. එතකොට ළමයි බිඳුවත් භාගයත් අතර හරි මැද මොකක්ද? 4න් 1. ඒකට x සමානයි 4න් 1 තමයි මේකේ සම්මිතික අක්ෂය. අපි දන්නවනේ බිඳුවත් භාගයත් අතර හරි මැද හැවෙන් තියෙන්නේ 4න් 1. එතකොට ඒක තමයි සම්මිතික අක්ෂය. මේ තියෙන මෙතනින් මේ තියෙන ඇඳලා සම්මිතික අක්ෂය. x සමාන 4න් 1 කියලා ඇඳලා තියෙන සම්මිතික අක්ෂය. ඒ කියන්නේ මේ කුඩා කොටු එතකොට දෙකමාරකින් වගේ කුඩා කොටු දෙකමාරකින් වගේ තමයි ඇඳෙන්නේ. හරිද? අන්න සම්මිතික අක්ෂය. ඒක සම්මිතික රේඛාවේ සමීකරණය වෙලා x සමානයි 4න් 1. හරි තමයි. මොකක්ද ප්‍රශ්න තියෙනවා කමෙන්ට් එකක් දාගෙන යන්න. දෙවෙනි කොටස ඍණ 2යි x වර්ග ධන x ධන 1 සමානයි බිඳුවේ මූල භාග. මූල භාග. හරි. අපි දන්නවා මූල හොයනවා කියන්නේ මොකද්ද? ශ්‍රිතයක මූල හොයනවා කියලා කියන්නේ විසඳුම් හොයනවා කියන එක. ඒක x ට අදාළ විසඳුම්. අපි x ට අදාළ විසඳුම් හොයන්නේ මොකද්ද මෙතන? y බිඳුව වෙද්දි x ට අදාළ අගයන් තමයි අපි මේ හොයන්නේ. කොට මූල වලට එන්නේ කොහොමද ළමයි අපි? මේකේ මූලද මේ y බිඳුව වෙද්දි x කිය අගය. එකක් 1 අනිත් එක මෙන්න මෙතන ආගේ 0.5 නේ ඍණ 0.5 හරි. එතකොට මූල දෙක තමයි එකත් ඍණ 0.5 හරිද? මෙතන ඒක තේරුණා කියලා. අපි තිස්සෙම මූල හොයනකොට කරන්නේ මේ සමීකරණයට අදාළව x ගේ විසඳුම හොයන්නනේ. දැන් කියන්නේ මේ y ගේ අගය බිඳුව වෙනකොට x ගේ අගයන් මොනවද කියලා අපි හොයන්න ඕනේ. y ගේ අගයන් බිඳුව වෙන මෙන්න මේ x අක්ෂයේදීනේ. එතකොට ඒකට අදාළ x ගේ අගයන් තමයි මේ. ශ්‍රිතය x අක්ෂයේ කපන තැන්වල අගයන් තමයි අපි මූල කියලා ගන්න. තේරුණාද? හොඳට තේරුම් ගන්න මූල හොයන්න කියලා දුන්නොත් මේ දැන්
මේ තියෙන ශ්‍රිතයමනේ මෙතින් ඍණ 2x වර්ග ධන x ධන 1 කියන්නේ ඒ අපිට අඳින්න දීපු ශ්‍රිතයම තමයි මේ. ඒකේ y වෙනුවට බිඳුව දාලා තියෙන. ඒක හරිම සරලයි. y වෙනුවට බිඳුව තමයි මෙතන තියෙන්නේ. මේ බලන්න. මේ ශ්‍රිත දෙකම එකයි. y වෙනුවට බිඳුව දාලා. ඒ කියන්නේ ළමයි මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ x අක්ෂයේ කියන්නේ y සමාන බිඳුව කියන්නේ x අක්ෂයනේ. එතකොට x අක්ෂය කපාගෙන යන තැන් වල ලක්ෂ තමයි ඒ වගේ මූල. මොකද මේ සරලව කිව්වොත් මේ ප්‍රස්ථාරය x අක්ෂය කපාගෙන යනවා නම් යම් තැන් දෙකකින් අනිවාර්යෙන් තැන් දෙකකින් කැපෙන්න බෑ. x වර්ගයනේ තියෙන. x වර්ගය කිව්වහම x වර්ගයේ විසඳුම් වෙනකොට x ට අනිවාර්යෙන් අගයන් දෙකක් එන්න ඕනේ. අපි x වර්ගයේ වර්ග සමීකරණ විසඳුම අපිට අගයන් දෙකක් එනවනේ. ඒ වගේ තමයි මේකේ අගයන් දෙකක් එන්න ඕනේ. එතකොට මේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ කැපෙන ස්ථාන දෙක තමයි මේකේ මූල. හරි මූල එන්නේ නැත්නම් ඒ කියන්නේ කො මේක x අක්ෂයට වඩා පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ උපරිමය කියලා තියෙන්නේ. හරිද? දැන් මේක එහෙම වෙලා නැහැනේ. මේක උපරිම ප්‍රස්ථාරයක්. නමුත් මේක x අක්ෂයට වඩා උඩින් තියෙන. ඒ කියන්නේ අනිවාර්යයෙන් මූල තියෙනවා. මූල තියෙනවා නම් ඒ කියන්නේ x අක්ෂයේ කැපෙන ස්ථානයේ අගයන් තමයි මූල. ඒ කියන්නේ x ට එන අගයන් තමයි y සමාන බිඳුව වෙලාවට x ට එන අගයන් තමයි මූල කියලා කියන්නේ. මම හිතනවා මේ පැහැදිලි කිරීම හොඳට තේරුණා කියලා. මේ තියෙන මූල ඇවිල්ලා 1ත් ඍණ 0.5ත්. හරි. ඊළඟට තියෙන ළමයි ටිකක් හොඳ ගානක් අපිට කලින් සැරේ තිබ්බා වගේ 4න් 1 කුඩායි x කුඩායි 2යි 4න් 1 ට අනුරූප වහි අගේ පරාසය සොයන්න. හරිද? 4න් 1 x මේක x ගේ පරාසයක් දීලා තියෙන්නේ. එතකොට අපිට හදන්නේ y ගේ පරාසය. x ගේ පරාසයක් දීලා අපිට අහනවා ඒට අනුරූපව y ගේ පරාසය. හරි. අපි දීපු x ගේ පරාසය අපි ලකුණු කරගමු. එතකොට අපිට y පරාසය හොයාගන්න පුළුවන්. හරි. දැන් අපිට කියලා දෙන්නේ 4න් 1. කියන්නේ 4න් 1 කියවිලා කියන්නේ මෙන්න මෙතන. 4න් 1 කියන්නේ මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන 4න් 1. මේ තමයි 4න් 1 අපිට සම්මිතික රේඛාව ආවෙත් 3න් 1. ඊපස්සේ 2යි 4න් 1 කියන්නේ මොකද ළමයි? 2යි 4න් 1. මෙතෙන් 2 ඒකේ 4න් 1 මෙන්න මෙතන. ඒකට ඊට අදාලා මෙන්න මෙතන. සහ මේක මෙන්න මෙතන. හරිද? එහෙම ගත්තොත් අපෙන් අහලා තියෙන්නේ y ගේ අගේ පාසය. කියන්නේ y අක්ෂයේ කොච්චර වේරි වෙනවද කියලා. කියන්නේ මෙන්න මේ දැන් මෙන්න මේකේ 4න් 1 x 4න් 1 වෙන අවස්ථාවේ y අගේ කීයද? එතන එන්නේ 1.2යි. හරිද? දැන් එතකොට මෙතන 2යි 4න් 1 වෙද්දි y ගේ අගේ කීයද? 0.7 sorry ඍණ 7. එතකොට අපෙන් අහලා දෙන පරාසය මොකද? y ගේ පරාසයනේ. y ගේ පරාසය අපිට ලියන්න පුළුවන් ඍණ 7 කුඩායි y කුඩායි 1.2. හරියනේ. මේක තේරුණාද? ඔයාලට දීලා තියෙන x ගේ අගේ පරාසයක් මේ තියෙන්නේ. මෙන්න මෙතන ඉඳලා x 4යි 1 ඉඳලා x 2යි 4යි 1 වෙනකම් මෙන්න මේ පරාසය තුල මෙන්න මේ පරාසය තියෙන x ගේ අගේ මෙන්න මේ විදිහට වෙනස් වෙන විචලනය වෙනවා නම් x ගේ අගේ ඍණ 7 x ගේ අගේ 4යි 1 ඉඳලා ඊපස්සේ 2යි 1 ඊපස්සේ 1යි 2යි 1 ඒ අගේ මෙන්න මෙහෙම වෙනස් වෙනකොට මේ x ගේ අගේ කොච්චර වෙනස් වෙනවද? x ගේ අගේ වෙනස් වෙන්නේ කොහොමද? අන්න ඕක y ගේ අගේ වෙනස් වෙන්නේ කොහොමද? x ගේ අගේ මෙහෙම වෙනස් වෙනවා නම් y ගේ අගේ කොහොමද වෙනස් වෙන්නේ? y ගේ අගේ මෙන්න මෙතන 1.2 ඉඳලා මෙන්න මෙහෙම වෙනස් වීගෙන එනවා ඍණ 4ට එනකම්. අන්න ඕක තමයි y ගේ අගේ පරාසය. y වෙනස් වෙන්නේ ඔන්න ඕකට අර x වෙනස් වෙනවට අනුරූපව මෙන්න මෙහෙම තමයි වෙනස් වෙන්නේ. තේරෙනවද? ඒකට අපි කියන්නේ y වෙනස් වෙනවා ඍණ 7යි ධන 1.2යි 4. මෙන්න මේක තමයි පරාසය. මෙන්න තේරෙනවද? y x මෙන්න මේ අතර වෙනස් වෙනකොට y ගේ අගයන් මෙන්න මේ අතර වෙනස් වෙනවා. හරිම ලස්සන ඇති මැක්ස්වෙල් ප්‍රස්ථාර ගැන හරි අමුතුයි. ඔය ඉස්සරහට වෙලා ඇනලිටික්ස් වලට එද්දි එහෙම තේරෙයි. මේ විචලනයන් වෙන විදිය.
x කියාගේ වැඩි වෙනකොට y කියාගේ අඩු වෙනවා. හරිද? දැන් අපි අහපු ප්‍රශ්නෙට අනුව 4.1 කුඩායි x කුඩායි 2.4 එකට අනුරූප මෙන්න මේ පරාසයට අනුරූප y ගියාගේ පරාසය. ඒතර y මෙන්න මෙතන ඉඳලා 2.1 ඉඳලා ඍණ 4 වෙනකන් වෙනස් වෙනවා. හරිද? ඒ ගැටලුවත් හරි. මේකේ මේ ෆොටෝ එකේ එක ගානක් අඩුවෙන් තමයි මේ print වෙලා තියෙන්නේ. මේ අන්තිම කොටස එන්නේ මෙන්න මෙහෙම එකක් අහලා තියෙන්නේ අපිට. හරිද? මම ඒක මෙතනින් ගන්නවා. කියන ළමයි මෙතන අපිට කරන්න තියෙනවා අපිට මේකේ අහලා දෙන ප්‍රශ්නයක් මොකක්ද අපෙන් අහලා දෙන ප්‍රශ්නය රින මෙතනින් දාන්නකොම රින 2x වර්ගය ධන x ධන 1 සමානයි 2x ඍණ භාගය. හරි මේ ප්‍රශ්න පේපර් එක හොයාගන්න මේ ප්‍රශ්නේ හොයාගන්න 1995 දෙවන පත්‍රයේ 4 වෙනි ගාන හොයන්නකෝ. එතකොට ඔයාලට මේ ගාන හොයාගන්න පුළුවන්. හරි. මෙන්න මේක තමයි අවසාන කොටස වගේ දීලා තියෙනවා ඔයාලා. සමීකරණය විසඳන්න කියලා. මෙන්න මේ සමීකරණය විසඳන්න. හරිද? මේක විසඳන්න තියෙන කෙනේ ඍණ 2x වර්ගය ධන x ධන 1 සමානයි දෙවාරයක් x ඍණ භාගය විසඳන්න. හරි? ලස්සන ගැටලුවක්. හරි. දැන් මේක බැලුවට පස්සේ ඔයාලට නිකන් ෆැමිලියර් නිකන් දැකලා පුරුදු දෙයක් තියෙනව නේද? බලන්නකෝ. මෙන්න මේ කොටස. මේ කොටස බලන්න මේ කොටස බැලුවාම ඔයාලට පේන මතකද මේ අපි හදපු ශ්‍රිතය නේද? ඔයාලට කරන්න පුළුවන් කෙලින්ම මෙන්න මේ කොටස වෙනුවට y කියන එක දාගන්න. මොකෝ මේ අපිට දීලා තියෙනවනේ ඒක මේ. y සමානයි ඍණ 2x. ඒතර y කියලා දාලා. ඒතර අපිට තියෙන්නේ y සමාන වෙනවා x ඍණ භාගය. මේක මොකටද මම කරන්නේ? මම කරනවා දැන් අපි පාස් පේපර් සල්පු ළමයිනේ. ඒතර අපි දන්නවා කලින් අවුරුද්ද තිබ්බ ගානක් මෙන්න මෙහෙම දීලා මේ සාම්‍යගාමී සමීකරණය විසඳන්න y ධන x සමානයි 1. ඒකෝර මම කරන්නේ ටක් ගාලා මෙන්න මෙතනිනුත් හදාගන්න වෙන්නේ වගේ සමීකරණයක්. අපිට එනවා මෙතන මේ y සමානයි 2x ඍණ 1. මෙන්න රේඛාවක් සරල රේඛාවක් ආව නේද? y සමානයි mx ධන c ආකාරයක. දැන් මම මොකද කරන්නේ? මම මේක අර මෙන්න මේ ශ්‍රිතය මත ලකුණු කරගන්න. ලකුණු කරලා මේ ශ්‍රිතයන් දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය අනුරූප එවන xy අගයන් ගත්තාම අපිට අන්න සමගාමී ආකාරය විසඳගත්තා. ඒ සමීකරණ දෙක. ඔන්නෝක තමයි එතන භාවිත වෙච්ච තියරි එක. ඔයාලා මේ ගාන හදනකොට ඔයාලා පේන්නවා මේ තියෙන්නේ අපිට කලින් දීපු x yමයි. මේ තියෙන්නේ මේ දිගට දීලා තියෙන ශ්‍රිතයමයි අපිට. ඒ කියන්නේ මේ අපි අඳපු ප්‍රස්ථාරය. එතකොට අපි මේ ප්‍රස්ථාරය තව එකකට සමාන කරා කියලා. දැන් ඒතර y සමානයි 2x ඍණ 1. අපි ඒක අඳිනවා මෙතන. අපි අර මම කලින් කිව්ව විදිහට කලින් අවුරුදු කරේ වගේ මෙතන අඳලාගෙන ටක් ගාලා වගුවක් ගහගන්න පොඩියට. අගයන් 3ක් තිබ්බහම ඇති නිසා සරල රේඛාවක් හදින අපිට අගයන් 2ක් තිබ්බත් ඇති අපි අගයන් 3ක් දාගමු සරල රේඛාවක් හදින විදිහට. වක්‍ර ප්‍රස්ථාරයක් හදනකොට අපිට අගයන් 5ක් විතර ඕන වෙන්නේ. ඒ වගේ නෙමෙයි සරල රේඛාවක් හදන අපිට ටක් ගාලා අගයන් 2කින් 3කින් අදින්න පුළුවන්. එතන ටක් ගාලා මෙතන xy දාලා අපි ටක් ගාලා xy ට ගමු ඍණ 1 බිඳුව 1ට අදාළව අගයන් ගත්තොත් ළමයි x ඍණ 1 වෙලා x බිඳුව වෙලාවට ගමු x බිඳුව වෙලාවට y ඇවිල්ලා ඍණ 1යි. හරිද? එතකොට x වෙලාවට y ඇවිල්ලා ධන 1යි x ඍණ 1 වෙලාවට y ඇවිල්ලා ඍණ 3යි. එතකොට අපි ඒක ගැන ටික මේකේ ආදේශ කරමු. ඍණ 1 ඍණ 3 ඍණ 1 ඍණ 3 මෙන්න මේක ලක්ෂ්‍ය. ඊට පස්සේ බිඳුව 1 බිඳුව ඍණ 1 ලක්ෂ්‍ය මෙන්න මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ධන 1 ලක්ෂ්‍ය මෙතන. ඊට අදාළව මෙන්න මේක ඇඳ සරල රේඛාව. එහෙනම් මෙතන අපි y සමානයි 2x ඍණ 1. හරිද? දැන් ওই දෙක සමගාමීව විසඳනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ ලක්ෂ්‍ය දෙක හොයාගන්න තියෙන්නේ. මේ ශීත දෙක මේ සමීකරණ මේ ශීත දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය වල ඛණ්ඩාංක හොයාගත්ත කියන්නේ අපිට ඒ වගේ විසඳුම් හොයාගන්න පුළුවන්.
එතකොට එක්ස්ට්‍රා ගයක් සහ වයිට් ගයක් හොයාගන්න පුළුවන්. මෙන්න මේ දෙක විසඳුවා කියන්නේ. හරි මෙන්න මෙතනට අදාළව මෙන්න මේ අගයන් දෙක හොයාගන්න. ඊට අමතරව මෙන්න මෙතන අගයන් හොයාගන්න. හරි අපිට එනවා ළමයි කරොත් x ගේ අදාළව මෙතනට එනවා මොකද සමගාමී විසඳුවම අපිට එනවා මෙන්න මෙතනින් ඍණ 1.3යි. උට y ගියගේ කීයද 4යි. එක උත්තරයක් සමගාමී විසඳුවාම එන විදිය. පස්සේ ආයෙ එනවා අපිට මෙතන එනවා x සමානයි 0.7යි. y කීයද එතනගේ y ගියගේ පේන්නේ ඇත්තටම පැහැදිලි නැහැ. y ගියගේත් ඒ වගේ එකක් ගන්න පුළුවන් කොට මෙතනින් බැලුවා. හරිද ළමයි? ඔය මම හිතනවා ඒකත් තේරුණා කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන දාන්න මේක හදපු විදිහ තේරුණා නේද? මේ y ගේ ශ්‍රිතේමයි අපිට දීලා තියෙන්නේ. ඒක අපිට ටක් ගාලා එතනින් මාක් කරගෙන අපි මේ ප්‍රස්ථාරය අඳන සරල රේඛාව මෙතන ඇඳාම මේ ඡේදන ලක්ෂණ දෙක ගත්තාම තමයි ඒ සමීකරණය විසඳුවා වෙන්නේ. හරිද? අර සමගාමී විසඳුවා වෙන්නේ ඒක වෙනම දෙයක්. මේ සමීකරණය විසඳුවා කියන්නේ එක්ස්ට්‍රා ඊට y ට අගයන් එන විදිය තමයි මේකෙ තියෙන්නේ. හරිද? ඒකට y ට අගයන් තමයි මේ තියෙන්නේ. හරිද? සමීකරණය විසඳුවා කියන්නේ එක්ස්ට්‍රා අගයන් හොයන්න තියෙන්නේ. ඒකට අපිට x ගේ අගයන් දෙක නම් හොයාගන්න පුළුවන්. හරි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් කරන්න ආපු මේ ප්‍රස්ථාර ගණන් තේරුණා කියලා. එතකොට අපි ප්‍රස්ථාර ආශ්‍රිතව දෙවෙනි පත්‍රයේ ගණන් දෙකක් සාකච්ඡා කරා. හොඳ ගණන් දෙකක් පාස් පේපර්ස් ගණන් දෙකක්. ඉතින් ඒකේ පරිණුටස බලන්න වීඩියෝ එක මම කාඩ් එකක් දාන්න. ඒකත් බලන්න. ඊට වගේම පුනරීක්ෂණ මාලාවක් කරගෙන ගියා. වර්ග දූෂිත දර්ශක ලඝු ගණක ප්‍රස්ථාර පළවෙනි පත්‍රයට දාලා සමගාමී සමීකරණ ආශ්‍රයේ ගොඩාක් වීඩියෝස් දාලා තිනවා. බලන්න ගිහිල්ලා ඒ වගේම සාමාන්‍ය පෙළ ගණිතය 2025 අප සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවක් තියෙනවා ෆස්ට් පේපර් එක. ඒකත් ගිහින් බලන්න. ඉතින් හොඳයි. channel එකට අලුත් කෙනා channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. channel එකත් set වෙලා ඉන්න. යාළුවන්ට share කරන්න. ඉතින් මේ වගේ හොඳ රසවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම අලුත් දවසකින් සෙට් වෙමු. ඔයාලට එතකන් සුබ දවසක්.